कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया Hi, welcome back to my YouTube channel. ඉතින් අද අපි ඉන්දියා ටුර් එකේ දෙවෙනි දවසේ මම හිතනවා ඔයගොල්ලෝ මගේ පළවෙනි vlog එකත් බලන්න ඇති කියලා. ඉතින් අද මේ උදේම අපි ලෑස්තිලා ඉන්නේ. දැන් කලින් vlog එකේ තිබ්බ අපි ශිම්ලා වලට එන ටිකනේ. දැන් අද අපි හොටෙලට ගිහින් යනවා පොඩ්ඩක් එළිය බලන්න. ශිම්ලාවට තියෙන දේවල්. අපි ඉතින් උදේම බ්‍රෙක්ෆාස්ට් අරගෙන චුට්ටක් එළියට ආවා. මෙතන හරිම ලස්සන view එකක් තියෙනවා උදේට. වීව් එක වගේ මාරම සීතලයි. මම උදේම නාගත්තත් එක ඒ තමයි මාරම සීතලේ මං හිටියේ වෙලේ. ඉතින් ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. අපේ හොටෙල් එක තිබ්බ ටිකක් කන්දක් උඩ. ඒක නිසා ටිකක් වෙලා ගියා පල්ලෙහාට එන්න. ඊට පස්සේ කොහොම හරි යන අතරමඟ නම් පාර මාරම ලස්සනයි. ඉතින් මම වීව් එකත් බලාගෙන ෂේප් එකේ ගියා. ඊට පස්සේ අපි ලස්සන තැනක් තිබිලා වාහනේ නැවතුවා ෆොටෝස් ටිකක් ගන්න. මම මේ අතුරු ඉඳන් ගත්ත ලස්සන වීඩියෝ ක්ලිප් එකක් කඳු ටික මාර ලස්සන පේනවා ඈතට. ඉතින් ඊට පස්සේ අපි උතන බැස්සා. ලස්සන හින්දාම ෆොටෝස් ටිකක් ගන්න බැහැලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වීව් එක තිබ්බේ. ඊට පස්සේ අපි එතන විනාඩි 10ක් විතර ඉඳලා අපි ආවා බලන්න ආපු තැනට. අපි පල්ලියට යන්න කලින් අපි ආව පොඩක් ලස්සන කන්දක් උඩට යන්න. හැබැයි අපිට එදා යන්න බැරි වුණා උඩට. කන්දුරට යන්න ඒගොල්ලන්ගේ වාහන හය කරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අශ්වය පිටේ යන්න පුළුවන්. හැබැයි සතුන්ව දැක්කම මට නම් ආරම දුකයි. මම පර්සනලි කැමති නෑ ඒ වැඩේට. මොකද මට හිතෙන්නේ නැහැ ඒගොල්ලෝ ඒ සතුන් හරියට කන්න බොන්න දීලා බලා ගන්නවා කියලාත් මට හිතෙන්නේ නෑ. මාර පව්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් තරමක් දුර ගියා පයින් උඩට. ඊට පස්සේ මෙතන ඇතුළට පොඩි පාක් එකක් වගේ හදලා තිබ්බා. අපි ඒක ඇතුළට නම් ගියේ නෑ. ෂොප්ස් තිබ්බා. ඒකේ අයිටම් ගොඩාක් ගන්න නට්ස් වර්ගය මේවා. අපි ටෙස්ට් කරන්න දෙන වෙලාවේ කාලා බලන්න. ඉතින් මම මෙතනින් ගත්ත සැෆ්‍රන් එකක්. ලංකාවේ ඔතෙන්ටික් ඒවා හොයාගන්න අමාරු නිසා. ඔය උඩින් පේන කහපාට බිල්ඩින් එක තමයි මේ චර්ච් එක. මේ ගෙවල් තමයි තියෙන්නේ. පිස්සු හැදෙනවා ඒක දිහා බලද්දි. ඒ උඩට යන්නේ මේ ලිෆ්ට් එකක තමයි යන්න තියෙන්නේ. ඔය වගේ ඇවිදගෙන ගිහිල්ලා පොඩි ඒගොල්ලෝ ගානක් ගන්නවා ලිෆ්ට් එකට. ඒ පැත්තේ ජීවත් වෙන මිනිස්සුත් නිකන් මාසෙට පොඩි කාඩ් එකක් වගේ අරගෙන තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් ඒගොල්ලෝ ලිෆ්ට් එකෙන් තමයි හෙට මෙහෙට යන්නේ උඩට පල්ලෙහාට. ඉතින් ගයිඩ් තමයි කිව්වේ අපිටත් ඒ දේවල්. ඉතින් මෙන්න මේ චර්ච් එක බලන් තමයි අපි ආවේ. මේකේ තියෙන ස්පෙෂාලිටි එක තමයි the second oldest church in North India. චර්ච් එක ඇතුළට යන්න දුන්නේ නෑ මං හිතන්නේ. ඉතින් ගොඩාක් සෙනග ඇවිල්ලා හිටිය හැබැයි බලන්න. ඊට පස්සේ මම පොඩි ෆන් දෙයක් කරා ගිහිල්ලා මාර සුපිරි එක්ස්පීරියන්ස් එකක්. මේ ඇඳුම තමයි මේ ශිම්ලා ප්‍රදේශයට ආවේනික ඇඳුම. ඉතින් ඒක ඇඳලා මම ෆොටෝස් ටිකක් ගත්තා. මං හිතනවා ඉතින් ලස්සන මෙමරිස් කියලා. මේක උනේ ඉන්දියන් රුපියල් 250 හරි 250 වගේ ගාණක් උනේ. ඉතින් ඔය මං අනිත් හැමෝගෙම කාටවත් බෑ කිව්වා. අන්තිමට මාත් එක්ක ගියේ මගේ හිස්ටරි ටීචර් වල කාලේ. එයාත් තාම අපිට එකට ඔය කියන්නේ. ඉතින් ටීචර්යි මයි තමයි අන්තිමට ඇඳලා ෆොටෝස් ගත්තේ. හැබැයි හැමෝම අපිට hina වුණා. ඒක ලොකුට අවුලක් වුණා නෑ. ඒ රටේ මිනිස්සුන් ඉතින් අපි අඳුරන්නේ නෑනේ ඉතින්. ලැජ්ජ නෑ ඉතින් ඒක නිසා. ඊට පස්සේ ඉතින් ඒ ෆොටෝග්‍රැෆර් මිටින් එක පෝසස් කියලා දීලා ගත්ත ෆොටෝස්. ඒ පල්ලියෙන් පිටිපස්සේ තමයි එක එක තියෙනවා එක ඇක්ටිවිටීස් කරන්න. හෝස් රයිඩින් එක ඒවා. ඉතින් ඔය තියෙන මං ගත්ත ෆොටෝස් ටික. ඊට පස්සේ අපි ෆොටෝස් උතරම් පොඩ්ඩක් ගියා ඇවිදින්න. පිටිපස්සට තියෙනවා මාකට් එක වගේ දිගට කඩපේලි. ලොකුවට ගන්න දෙයක් තිබ්බේ නෑ. හැබැයි ඒ වුණාට අපි ඇවිදගෙන ගියා. මොකද බඩගින්නෙත් හිටියේ ඒ වෙලාවේ. අපිට හරියටම 3:00 විතර වෙද්දී ඇවිල්ලා ඉන්න කිව්වා එතනට. අම්මලා නම් මොනවද පූරිත මොනවද කෑවා මට සෙට් උන්නේ නෑ. ඒක නිසා මං අයිස්ක්‍රීම් එකක් අරන් කෑවා එතනින්. ලොකු සෙනගක් හිටියා. ඒත් මෙතන දැන් අපිට අවුවයි වගේ පේනුනට මාර සීතලයි. ඒ කියන්නේ ඒක ඉන්න අමාරු අවුවක් නෙමෙයි. අපිට දැනෙන්නේ නැහැ ලොකු රස්නේ.
ඉතින් අන්තිමට යන්න පිටත් වෙලා මට බඩගින්න හිටියේ මම ෆ්‍රයිස් එකක් ගත්තා. හැබැයි ඒක මෙලෝ රහක් නෑ. මම විසිකරා. ඉතින් ඊට පස්සේ අපි හොටෙල් එකට යන්න පිටත් වුණා. අපි 4:00 විතරදී හොටෙල් එකට ගියා. ඉතින් ශිම්ලෝ vlog එක මෙහෙම ඉවරෙද්දී මනාලි vlog is on the way. ඒකත් අනිවාර්යෙන් බලන්න. channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.